කොරන්න තියෙන්නේ වැඩ දෙකයි. එක්කෝ එහෙ ගිහලා පදිංචි වෙන්න ඕනේ. නැත්තම් අරකව පස්කම යවන්න වෙයි. හැංගි වෙස් බැඳලා දැන් ඔය එළියෙම නැට වෙන්නේ රෙදි නැතුවම. බොලා නොදන්නවා වුණාට කපුර කටකම් සෙයියව නැතුව කියන රොඩියෙක් කියලා මුළු ගමේ ඌ ඔක්කොම දන්නවා. බොලා එකගේ බයිසිකල් නට්ට තියාන කාසි නොදුන්නා නම් දැන් මෙතන ඒකද ප්‍රශ්නේ? වෙරි වෙච්ච කපුරගේ තරහතිරම මේ ගමේ ගහක් ගලක් වුණත් දන්න එකේ ඔයගේ මොලේ කොහෙ වැදිලාද කියලා කියන්න මන් දන්නේ නැහැ. ඔව් මම එහෙ වැදිලා තියෙන්නේ. දැන් ඉතින් වෙසමුණි රජුණවන්ගේ වරම උනත් මේ සිංගිට ඔට්ටුයි. ඔය යන්නේ අන්දිය පැත්තට. රෙජිස්ට්‍රාර් කෙනෙක් හම්බ වෙන්න. මුළු ජීවිත කාලෙම අරුගෙන් ගුටි කකා ඉඳලා තනන්නේ. නැත්තම් මේකේ වසහයට ගන්න වෙන එකෙක් මේ වහලයට ඉන්නවද?